සුබ දවසක්. ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට බාදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ 2026 වර්ෂයේ ධනු ලග්න හිමියන්ගේ ලග්න පලාපල පිළිබඳවයි. ධනු ලග්න හිමියනි 2026 වර්ෂයේදී මුදල් උපයන්න, ධනය ලබා ගැනීම සඳහා ඔබට සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වෙන බව පේනවා. ඒ වගේම තමයි මේ මහන්සියේ ප්‍රතිඵල විදියට ඔබට හොඳ ධනයක් රැස් කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඔබගේ රැකියාව සම්බන්ධයෙන් කතා කරොත් ධනු ලග්න හිමියනි ඔබ කාලයක් තිස්සේ යම්කිසි මුදලක් ඉතුරු කරගෙන ආයෝජනය සඳහා පිරුම් පුරාගෙන හිටියනම් බලාගෙන හිටියනම් ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඔබ කර්මාන්ත අංශයේ මේ මුදල් ආයෝජනය කරනවා නම් ඔබට ඒන් විපුල බල ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ යම් ආයතනයක රැකියාවක් කරනවා නම් මේ කාලයේදී ඔබට හිතේවි දැන් වැඩ කරා ඇති විශ්‍රාම ගන්න ඕන කියලා. ඒ වගේම තමයි තවත් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් දැනට සේවය කරන ස්ථානයෙන් ඉවත් වෙලා වෙන රැකියාවකට යන්න ඕන කියලා. කොහොම වුණා වුණත් 2026 වර්ෂයේ අවසාන වන විට ඔබට රැකියාවේ උසස් වීමක් හිමිවීමට නියමිතයි. ඒ වගේම තමයි ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාරයවල හොඳ දියුණුවක්, ශීඝ්‍ර දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක්. ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව කතා කළොත් ඉතාම වාසනාවන්ත කාලයක්, බොහෝම ලැබීම් තියෙන කාලයක්. ඔබ විවාහ වන වයසේ කෙනෙක් නම් ඔබ විවාහයක් අපේක්ෂාවෙන් හිටියනම් ඔන්න ඒ සඳහා සුදුසු කාලය 2026 වසර. ඔබට හොඳ මංගල යෝජනා ලැබිලා හොඳ සහකරුවෙක් හෝ සහකාරියක් ලැබේවි මේ කාලය තුල. ඒ වගේම තමයි ඔබ කාලයක් තිස්සේ දරුවෙක් නැති නිසා දුකින් හිටියද ඔන්න ඔබට සතුටු කඳුළු වගුරන්න කාලයක් එනවා. ඔබට වාසනාවන්ත දරු උපතක් මේ ලබන වර්ෂයේදී ලැබේවි. වාසනාවන්ත දරුවෙක් ලැබේවි. ඒ විතරක් නෙවෙයි තව ලැබීම් තියෙනවා ධනු ලග්න හිමිනි ඔබට. ඔබ මේ කාලේ ගොඩාක් දෙනෙකුගේ සිහිනයක් මේ වාහනයක් ගන්න එක. අන්නේ සිහිනය සැබෑ කර ගන්නත් ඔබට අවශ්‍ය පසුබිම 2026 වර්ෂයේදී සකස් වෙනවා. කොහොම වුණත් ඔබ අනුමානයට අතගසන කොයිගම් කාරණාවක් වුණත් පළ දෙන කාලයක් තමයි එළඹෙන වර්ෂය. ඉතින් ඔබට මේ සියලු දේවල් ලැබිලා සතුටින් ගත කරද්දී හැමදාමත් වාසනාව අපි වටා කැරකි තියෙන්නේ නැහෙනේ. ඒ වගේම තමයි ඔබට මේ කාලය තුල යම් යම් කනගාටුදායක දේවල්, සිත් රිදෙන දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් මේ කාලය තුල ඔබගේ පියා සම්බන්ධයෙන් කතා කරොත් පියාට යම්කිසි ආකාරයක අපලකාරී තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඔබගේ වැඩිහිටියෙකුට මාරක අපලක් තියෙන බවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම මේ කාලය තුල ඔබට නිකරුණේ ගමන් විමන් යන සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විවේකය බොහෝම අඩුයි. ඒත් එක්කම ඔබට බොහෝම කේන්ති යන ස්වභාවයකුත් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ධන ධාන්‍ය කොපමණ ලැබුණත් මිල මුදල් කොපමණ ලැබුණත් ඔබේ සිතේ දේපල පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙනවා. එහෙම තෘෂ්ණාවක් ඇති වෙලා දෙමෝපියන් සමග සිත් අපනාපකම් වුන් සමග තරහ මරහා ඇති කරගන්න කාලයකුත් බව පේනවා. ආදරණීය ධනු ලග්න හිමියනි කාලයක් තිස්සේ විශාල ප්‍රමාණයක් ජන්මපත්‍ර පරීක්ෂා කරපු කෙනෙක් විදියට මට ඔබට අවවාදයක් දෙන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම කුමන හේතුවක් නිසාවත් දෙමව්පියන් සමග අමනාප වෙන්න එපා. ඔවුන්ගේ සිත් රිදවන්න එපා. එය ඔබගේ ඉදිරි සංසාර ගමනේදී අනිවාර්යයෙන්ම බලපාන කර්මයක් බවට පත්වේවි. ඔබ යම්කිසි ආත්මයක යම්කිසි අයෙක් තමන්ගේ දෙමව්පියන්ගේ සිත් රිදවල තිබුණා නම් එය ඊළඟ භවයේදී ඊළඟ ආත්මයේදී ඔබට නිජ දෝෂයක් විදියට ඒ කර්මය පැමිණෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට සමහර විටක ඔබට කුඩා කාලයේදීම දෙමව්පියන්ගේ රැකවරණීය සෙනෙහස අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩි වියටපත් වෙලා ඔබ දරුවෙක් අපේක්ෂා කරන කාලයක් වුණොත් සමහර විටක ඒ දරු සම්පත ලැබීම සඳහා බාධක විදියටත් මේ දෙමව්පියන්ගේ සිත රිදවීමේ කර්මය පැමිණෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මොනම දෙයක් නිසාවත් තමන්ගේ දෙමව්පියන්ගේ සිත් රිදවීමේ කර්මය කරගන්න එපා කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම තමයි ධනු ලග්න හිමියනි ඔබගේ අධ්‍යාපනය සම්බන්ධ කතා කරොත් ඔබ අධ්‍යාපනයේ විවිධ පැතිකඩවල් සොයාගෙන යන වර්ෂයක් විදියට පේනවා. නමුත් විභාග සමත් වීම සඳහා නම් ඔබට බොහෝම මහන්සි වෙලා කටයුතු කරන්න ඕන කාලයක් බව පේනවා. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කරොත් උෂ්ණාධික ශරීරයක් ඇති වෙන කාලයක්, උෂ්ණ රෝග හට ගන්න පුළුවන්. ඒ නිසා ඔබට තද බල හිසේ කැක්කුම් උණ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෘදයාබාධ තත්ත්වයන්ුත් පෙන්නනවා. උදරය ආශ්‍රිත රෝගාබාධත් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කිව යුතු කාරණාව තමයි ඔබ ගින්දරෙන් ආරක්ෂා විය යුතුයි. ඒ වගේම තමයි විදුලි සැරවැදීම් ආදිය ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධවත් ඔබ විශේෂයෙන්ම පරීක්ෂාකාරීව පසුවිය යුතුයි. ඉතින් ධනු ලග්න හිමියනි ඔබගේ සාමාන්‍ය ලග්න පලාපල සමයි මම ඉදිරිපත් කරේ හැමදාමත් කියන වගේ විවිධ පුද්ගලයන්ගේ ධනු ලග්න හිමි ඔබගේ ග්‍රහචාරය කියන්නේ ඔබගේ මහා දසා අතුරු දසා අනුවත් උප්පත්තියේදී ඔබගේ ග්‍රහ පිහිටීම් අනුවත් මේ පලාපල යම් යම් ආකාරයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ බව අවබෝධ කරගෙන ඔබ තමන්ගේ ජීවිතය තමන්ගේ අතින් සමාජයට කෙරෙන්න තියෙන යුතුයකම් සියලු දේවල් ඉටු කරමින් සාර්ථකව මේ වර්ෂයට මුහුණ දෙන්න අදිෂ්ඨාන කරගන්න. තවත් වීඩියෝකින් හමු වෙනතුරු සමුගන්නම්. ස්තුතියි.